Hi guys, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ මම කැම්පස් එකට ගියපු විදිහ, හොස්ටල් නතර වෙන විදිහ ගැන දිග vlog එකක්. ඉතින් උදේ පාන්දරම යශෝධරා දේවියටත් පහන තියලා බුදුන් ඇදලා මම ගෙදරින් පිටත් වුණා. සදා කාලෙම හදේවිනු මව පැසිනා මගේ හිනෙම සොයාවා පැතුසේදා මගේ ජීවිතේ පළවෙනි වතාවට අම්මා තාත්තා නැතුව ගෙදරින් දුරක මේ විදිහට තනි වෙන එකම අවස්ථාව. ඉතින් හිතේ ලොකු දුකක් වගේම සතුටක් එක්ක මම ගෙදරින් යන්නේ මේ මගේ අනාගතය ලස්සන කරගන්නනේ. ඒ ගැන හිතලා සතුටු වෙලා අම්මගේ තාත්තගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් නිසා මම හරිම සතුටේ. ඒ වගේම දුකෙන් ගෙදරින් මේ විදිහට පිටත් වෙලා ආවා. අනේ කැම්පස් පටන් ගන්න කවදද කී හිටියට ගෙදරින් පිට වුණාට පස්සේ තමයි දැනෙන්නේ ගෙදර තරම් සැනසීමක් තියෙන තැනක් වෙන කොහෙවත් නැහැ කියලා. ඒක නිසා ගෙදර ඉන්න කාලේ පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ ගන්න. ඊට පස්සේ අපේ ජීවිත ගොඩක් වෙනස් වෙනවා. දැන් අපි මේ නතර උනේ අපේ ලොකු පුංචිට බඩිරිව් ගන්න. මොකද එයා බඩිරිව් ගන්න මාර ආස කෙනෙක්. ඉතින් අපේ අම්මා කොහෙන් හරි දැක්ක ගමන් ලොකු නංගිට ගන්න ඕන කියලා කියනවා. ඒක නිසා ඉතින් අපි උතනින් නතර කළා බඩිරිව් ගත්තා. අපි උදේට කෑම ගන්න නතර කරේ මෙන්න මේ ලස්සන තැන. එතන හරි ලස්සනට තිබ්බා. එතන මං හිතන්නේ විදිහටම කෑම ගන්න නතර කරන තැනක්ද කියන්නත් දන්නේ නැහැ. හැබැයි කොහොම හරි එතන ඉඳලා අපිට නිදහසේ කෑම ටික ගන්න පුළුවන් වුණා. කොහොම හරි අපිට හවස 3 විතර වෙනදී අපේ පුංචිලා ගෙදරට යන්න පුළුවන් වුණා. මම පළවෙනි දවසේ, ඒ කියන්නේ 16 වෙනිදා ඉස්සෙල්ලාම ආවේ පුංචිලා ගෙදරට. මොකද අපි 17 තමයි හොස්ටල් ගන්නවා කියලා කිව්වේ. ඒක නිසා අපිට හේදලා යන්න පහසු නිසා ඉස්සෙල්ලාම 16 වෙනිදා පුංචිලා ගෙදරට ආවා. අද මැයි 17. ඒ කියන්නේ මම හොස්ටල් ගන්න දවස. මගේ ජීවිතේ පළවෙනි වතාවම හොස්ටල් එක නතර වෙලා ඉගෙන ගන්න දවස. ඉතින් අපි උදේම පුංචිලා ගෙදරින් ලෑස්ති වෙලා බඩු ටිකත් හරියට තියනවද බලලා දැන් පිටත් වෙන්නේ මගේ කැම්පස් එකේ තියෙන හොස්ටල් එකට යන්න.
ඇවිත් ඉන්නේ කැම්පස් එකට. මට මෙතනින් එහාට නම් කිසිම දෙයක් රෙකෝඩ් කරගන්න කිසිම සිහියක් තිබ්බේ නෑ. මොකද යාළුවෝ හම්බ වුණා. එතනින් එහාට යාළුවත් එක්ක කතා කරා. ඔයාලා රූම් එකට එනවලම එළියට එනවා. ඊට පස්සේ ඉතින් අපි අපේ හොස්ටල් රූම් එකට ගිහින් හොස්ටල් රූම් එක අස් කරලා ඒ හැමදේම ඉවර කරගෙන දවස ඉවර කරා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.